කොහොමද හැමෝටම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා පළවෙනි YouTube වීඩියෝ එක මේ channel එකේ MCQ ලොක්කා මේකේ ප්‍රධාන අරමුණ තමයි මෙහෙම channel එකක් පටන් ගන්න අපිට කියන්න ඕනේ මොකක්ද මේ MCQ ලොක්කා කියන්නේ මොනවද ඒකේ benefits and කොහොමද ඒක use කරන්නේ ඒ වගේ ටිකක් ඔයගලන්ට කියලා දෙන්න ඕනේ ඒක තමයි ප්‍රධාන අරමුණ මේ වීඩියෝ සීරීස් එකේ සහ මෙහෙම channel එකක් පටන් ගන්න. හරි එහෙනම් බලමු මොකක්ද මේ MCQ ලොක්කා කියන්නේ කියලා. ඔයගලන්ට ඔයගලන්ගේ කැමති browser එකකින් යන්න පුළුවන්. ඔයගලන්ගේ search engine එකට මම Google use කරන්නේ. මම මේක type කරනවා MCQ ලොක්කා කියලා. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ mcqlokka.com වෙබ්සයිට් එක පළවෙනි එක එන එතකොට වට එක ක්ලික් කරලා යන්න පුළුවන් මේක තමයි වෙබ්සයිට් එක MCQ ලොක්කා කියන අපි බලමු ඇත්තටම මේ මොකද්ද මේ MCQ ලොක්කා කියන්නේ මේක ඇවිල්ලා ලංකාවට මේකයි මේක MCQ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ප්ලැට්ෆෝර්ම් එකක් තවත් විදිහකින් කිව්වොත් වෙබ් ඇප්ලිකේෂන් එකක් තවත් විදිහකින් කිව්වොත් වෙබ්සයිට් එකක් සරලව මේක MCQ questions ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් මොන MCQ questions ද past paper MCQ questions මොන past papers ද කියලා ඇහුවොත් O level A level subjects past papers එතකොට මේක ફોකස් කරලා තියෙන්නේ මේක හදලා තියෙන්නේ A level සහ O level ස්ටුඩන්ට්ලාට ඒ ළමයිට ඒගොල්ලන්ගේ past papers MCQ questions papers ප්‍රැක්ටිස් කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්නේ කඩේකට ගිහිල්ලා past papers පොතක් ගන්නවා. ඊට පස්සේ ඒක ගෙදර අරන් ඇවිල්ලා පේපරේ තියෙනවා ඉස්සරහා පැත්තේ පිටිපස්ස පැත්තේ තියෙනවා උත්තර ටික. ඊට පස්සේ මුලින්ම පැන්සලක් අරගෙන තමයි කරන්නේ මොකද පෑනෙන් ලකුණු කරන්නෙත් නෑ මොකද එකපාරට වඩා යූස් කරන්න බැරි හින්දා පැන්සලකින් තමයි ලකුණු කරලා පස්සේ බලන්නේ කොහොමද කියලා රිසල්ට් එක ඔයාම කැල් කරලා ඒක තමයි නෝමල් සම්ප්‍රදාය ලංකාවේ හැමෝම කරන විදිහ ඒ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහිල්ලා නව තාක්ෂණයත් එකතු කරලා අපි හදලා තියෙනවා MCQ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙබ්සයිට් එක ප්ලැට්ෆෝර්ම් එක එතකොට ඔයාලට ඕන තැනක ඉඳන් ලෝකේ ඕනම තැනක ඉඳන් ඔයාලට මේකට එන්න පුළුවන් මේක ඇක්සස් කරන්න පුළුවන් ඊට පස්සේ ඕන වෙලාවක මේක ඇක්සස් කරන්න පුළුවන් එතකොට ඕන ඩිවයිස් එකකින් ඒ කිව්වේ මොබයිල් එකෙන් ලැප්ටොප් එකෙන් ටැබ්ලට් එකෙන් ඔයාගේ ඩෙස්ක්ටොප් එකෙන් ඔය ඕන ඩිවයිස් එකකින් ඔයාලට මේක ඇක්සස් කරන්න පුළුවන් මේක වැඩ කරන්න පුළුවන් එතකොට මේකේ දැනට දාලා තියෙන්නේ සිංහල මීඩියම් තමයි ෆෝකස් කරලා තියෙන්නේ A level O level subjects උත් ඔක්කොම දාලා නැහැ popular subjects ටික තමයි දාලා තියෙන්නේ ඒ වෙනුත් MCQ තියෙන දැන් උදාහරණයක් විදිහට combined batch කියන එකේ MCQ first paper MCQ නෙමෙයි ඒක structured වගේ. එතකොට ඒක MCQ නෑ. එතකොට ඒක දාලා නැහැ. එතකොට MCQ තියෙන A level subjects සහ O level subjects ඒ ටික තමයි ඔක්කොම දාලා තියෙන්නේ. ඔක්කොම කියන්නේ subjects ගොඩක් තියෙන. දැන් A level ගත්තොත් 61ක් විතර තියෙනවා subjects A level ඊට පස්සේ O level ගත්තොත් O level 53ක් විදියට මතක විදියට 53ක් විතර තියෙනවා subjects ඒ ඔක්කොම කවර් කරන්න තමයි ටාගට් එක MCQ සපෝට් කරන MCQ තියෙන ඒ ඔක්කොම කවර් කරන්න තමයි අපේ ටාගට් එක
දැනට අපිට කව කරලා තියෙන්නේ ගැන පොපියුලම ගොඩාක් ළමයි කරන සබ්ජෙක්ට්ස් ගැන ගොඩාක් පොපියුලම සබ්ජෙක්් කෙමිස්ට්‍රි ෆිසික්ස් ඊට පස්සේ එකකවුන්ටිං ඉකොනොමික්ස් ඒ වගේ ඕලෙවලල් ගත්තොත් විද්‍යාව සිංහල ඉතිහාසය ඒ වගේ සබ්ජෙක්ට්ස් ඊට පස්සේ දැම් මේක සිංහල ෆෝකස් කල වරුණට පස්ස අප යනවා ඉංගලිෂ් මීඩියම් වලට ඉංගලිෂ් මීඩියම් වලින් පස්ස අප යනවා ඒ ටැමිල් මීඩියම් තැමිල් භාෂාව පේපස්වල්ට මේ ලැංවේජස් තුනම කව කරන්න බලාපොරොත්තු වෙනවා එතෝට සරලව කිව්වොත් MCQ ලොක්ක කියන්නේ ඔයාගේ පාස් පේපර්ස් MCQs ප්‍රක්ටිස් කරන්න පුළුවන් පලට්ෆෝර්ම් එකක් වෙබ්සයිට් එකක් අපි ඉස්සරහට බලමු ඉස්සර වීඩිය එකක් ඊළඟ වීඩිය එක මන්දාන්න හිතන් ඉන්නේ මොනවාද මේක තියෙන බෙනිෆිට් ඇයිවා මේ MCQ ලොක්ක කියන එක යස් කරන්න ඕනේ මොනවාද එකෙන් වට ලැබෙන්නේ මේක යස් කරහම වට මොනාද ලැබෙන ඇඩ්වාන්ටේජස් ඒක අපි කතා කරම ඊළඟ වීඩියෝ එක එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි